හලෝ මේ තමයි මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. දැන් මම ප්ලේ කරන්නේ Battle of Worship කියන ගේම් එක. මේකේ අපි මේ නෙමෙයි බැටල් එකක් ගිහලා බලමු. මේ නෙමෙයි නම H41 ජර්මන් නේවා. මේකේ මේ අයිස් මැප් ගහන්න පොඩ්ඩක් හිර වෙනවා. මේ පෙක් ගහන්න ඕන. මං ඉතින් මේ අරන් ඉන්නේ හොඳ නෑ. ගොඩක් හොඳ නෑ. පැත්තේ 7 අපේ 6. මේ ගේම් එකේ තියෙන පොඩි අවුලක් තමයි මේ සමානව නැව ටික බෙදින්නේ. මේක අපිට ලේසියෙන් බෙදන්න පුළුවන්. චර අමාරු නෑ. ඒත් කියන්න බෑ පරිදිත් දන්නේ. ඒ අට්ටකෝ කියන්නේ ඒනවත් සාමාන්‍ය හොඳයි මේකත්. ඒ රතු පාටුන්ට වලින් වැදුනහම සාමාන්‍ය ගිනි ගන්නවා. කහ පාටුන්ට වලින් වැදුනොත් ගිනි ගන්නේ නැහැ. ඒ රතු පාටුන්ට වල මේ ඩැමේජ් එක අඩුයි ටික. ගිනි ගන්නවා. ඒක තමයි මම රතු පාටුන්ට වලින් ගහන්නේ. ගිනි ගත්තා මම. මේ ගිනි ගන්න වෙලාවට මේ පොඩ්ඩක් පරිස්සමින් එක නිවලා දාන්න ඕනේ. නැත්නම් ආපහු ගිනි ගන්න වෙනවා. මම නම් සාමාන්‍යයෙන් හොඳට ගහනවා. අපිට පිටිපස්සට වැඩි වුණා. දැන් ටාගට් එකක් ගන්න විදියක් නැහැ. අස්සේ ඉන්නවා මේ සුපර් ඇල්සස් එක. මට හිතෙනවා ඒක හොඳට ගහයි කියලා. කොහොම හරි ඒකට ඇටැක් කරන්න බලන්න ඕනේ. මේක වේගෙන් යන්න බෑ. වේගෙන් යන්නේ පොඩ්ඩයි තියෙන්නේ. අපේ ඒගොල්ලෝ නේව විනාශ වුණා. හරි අපි යමු ඉස්සරහට යමු. මේකට ගහමු. ඉතින් මේ නැවේ සුපිරි ඩැමේජ් එකක් තියෙනවා. 60000ක විතර ඩැමේජ් එකක් දිනවා ඔක්කොම. උඩ ටික වැදුනොත් එහෙම. එකපාර
මම මේක ෆුල් අප්ඩේට් කරලා තියෙන්නේ. ගිහිල්ලා උදව් කරමු. හරි අපේ එක්කෙනෙක් ඉස්සරහින් යනවා. හොඳට ගහනවා නේ. මේ ඔන්ලයින් ගහන්නේ ගේම් එක. මේක නම් ඉතින් අපි ඊසි දෙන්න. ඒනව ටික පිටිපස්සට යනවා. පිටිපස්සට යන්න කලින් ගහමු. නායි ගිනි ගන්නවා. ගිනි ගන්න එක තමයි පොඩ්ඩක් කේස් එක. අර කලින් මට ගිනි තිබ්බ ගාම තමයි ආයි ගහන්නේ. හරි ඉවරයි. අනරු තමා කේස් එක. දැන් වයර් රතු පාට උණ්ඩ වලින් ගහයි මට. මං ගින්න නිව්ව නිසා. හරි හොඳ ඩැමේජ් එකක් දුන්නා. 40000ක් දුන්නා. අපි නැව කෙලින් තියන් යන් නැන්නා වදිනවා. වදීද වැදුනා. මං අපේ පැත්ත ලේසිම දිනයි කිව්වේ. මේ අපේ පැත්තේ සුපර් ඇසස් කියන නැව් තුනක්ම තිබ්බා. මං අරන් ඉන්නවත් හොඳ නැවක්. ඒකයි මං කිව්වේ. එහා පැත්තේ එහෙම හොඳ නැව් තිබ්බේ නෑ. ඉතින් මට මේ ගේම් එක ගහන්න බැරි අර එයාක්‍රාෆ්ට් ගන්න මේ නැව් වලින් තමයි. මට ඒක බින්න. මම නැති 3 මිනිස් තනි ගත්තේ. හරි එහෙනම් මේ වීඩියෝ එක ඉවරයි.